සිතුම්ලා මග එනවා කිව්වා ගණ්ඩ යන ගමන් ඉන්නේ. යයියා වරේ පට්ට වතුරක් ඇවිල්ලා ඔන්න අප කට්ටිය ටෙන්ට් එක මේ සිතුම් ඉන්නවා. සිතුමයි වෙහිකල් හබ් අවුරුදු වීඩියෝ එක දාද්දි මම කිව්වා සිතුමයි YouTube එකට ඩේ ව්ලොග් එකක් දානවා කියලා. one day 2 day vlog එකක්. ඕගොල්ලෝ මෙච්චරලා වීඩියෝ එක දකින්න ඇත්තේ මොනවද කරන්න කියලා හිතා ගන්න බැරි වෙන්නද නේ. අපි මේ වඩු වලු ඔක්කොම අරගෙන යනවා කැම්පින්. අපි යන ගමන් ඉන්නේ කන්දර. අපේ තාත්තා එනවා පිටිපස්සෙන් අපේ කට්ටිය ගිහිල්ලා සිතුමුයි මායි වගේ යන ගමන් ඔන්න කට්ටිය අහලා තිබ්බා vlog එක දාන්න නැද්ද කියලා. ඒක තමයි මේ දාන්නේ. සුපිරියක් වෙයි මේක. අන්තිම වෙනකම් බලන්න. සුපිරි ආදල් ටිකක් තියෙයි. පිස්සු කර වීඩියෝ එකක් වෙයි. මේ සන්සෙට් එක මරු කන්දුට්ට ගියාම ලස්සනට වෙන්නේ. බලමු. මේ කන්ද උඩට යන්න පැය භාගයක් විතර යනවා. දැන් අවස් වෙලා තියෙන්නේ රෑ වෙන්න කලින් උඩට ය아가න්න තිබ්බොත් හරි. සිතුම් වෙනවා vlog එක ගහගෙන. ඕගොල්ලෝ මගේ වීඩියෝ බලනවා කියලා මේක නොබාලා ඉන්න එපා. ජනයාගේ වීඩියෝත් බලන්න ඕනේ. දේවල් දෙකක් තියෙන වීඩියෝ දෙකේ. මගේ වීඩියෝ එක බලපු කට්ටිය මම ෆස්ට් කමෙන්ට් එකේ link එක pin කරලා තියන්න. සිතුම්ගේ වීඩියෝ එක බලන්න. අපි කමෙන්ට් එකෙන් දාලා තියන්න. ඕ. ගොඩක් වෙලා යන්න තියෙනවා. අපේ ඩවුන් හිල් කරන ට්‍රැක් එක මේක ඔයගොල්ලෝ දැකලා ඇති මගේ වීඩියෝ වල. පළවෙනියටම මගේ වීඩියෝ මීට කලින් බලලා නැති කෙනෙක් ඉන්නවනම් කියලා බලන්න channel එකේ තියෙන වීඩියෝ. අපි ඩවුන් හිල් කරන්න දෙන්නේ මේකේ බයිසිකල් වල MTB වල. මම ඩවුන් හිල් එක හදන ගමන් තියෙන්නේ. ඒක හදන වීඩියෝ එකකුත් ගේන්න. ඒක හදාගෙන එනවා මේ පාරේ ඩවුන් හිල් පාරක් දාන්න සුපිරියට. අනිත් කට්ටිය එනවා. අපේ තාත්තත් එනවාද? අකිලා එනවා. දවල්ට වගේ නම් මේ view එක පට්ට ලස්සනයි. අපි දැන් හපස වැඩි නිසා හෙට උදේට ඔයගොල්ලන්ට සුපිරි view එකක් බලා ගන්න පුළුවන්. ගල් තලාව උඩ පට්ට ලස්සනයි මේ පැත්ත. දකුණු පැත්තට තව පාරක් දෙනවා. ඒ පාරෙන් ගියොත් තව කන්දකට යන්න පුළුවන්. ඒක තමයි ඔරිජිනල් බැලුම්ගල කන්ද කියන එක. මම දන්නේ නැහැ Google Map එකේ සර්ච් කරලා බලන්න. මම YouTube වීඩියෝ වල දැක්කේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතුළත යන්න පුළුවන් ලස්සන තැන් වලට මේ පාරෙන් යන්න තියෙන බැලුම්ගල කන්දක් තියෙනවා. මාලිගා තැන්න බැලුම්ගලේ කඳු සෙට් එක තියෙනවා. මෙන්න තියෙනවා පාර. මේකෙන් තමයි ඒ කන්දර යන්නේ. මේකට නෙමෙයි අපි යන්නේ. අද මේ පැත්තේ යන්නේ. මාර ලස්සනයි. මේ පැත්තේ සන්සෙට් එක පේනවා. නෙළුම් කුල්ල පේනවා මට හීනියට. මේ පැත්තේ දෙතුන්ක් පේනවා. මේ වාල් පේන ඇටි අතන සිරිපාදි තියෙනවා. ඌ සිරිපාදි. මාර ලස්සනයි. ආ ලයිට් පත් වෙන අපේ ගෙදර. අද වා ලයිට් එකක්. මේ ඔව්. ඊට දුර ඈ නුරද? මෙතනනේ මම නෑ හැබැයි අපි උඩට ඇවිල්ලා ඉන්නේ. දිව්‍ය ලෝකේ ගේට්ටුව ගාව ඉන්නේ. මාර ලස්සනයි. වාව්. සුපිරි. මාර ලස්සනයි ඈ. සිතුම් මොකද කියන්න තියෙන්නේ? දිව්‍ය ලෝකේ ගේට්ටුව ගැන. ගේට්ටුව වැඩේ කියන්නේ අපිට යන්නේ දියන්නේ. ඔව්. අලේ මැද්දේ යන්නේ. මම යන පාරේ එන්නෝ. ටික දුරයි. අම්මට සීනි වෙනවා. අඩෝ මේ රංගාව බා පට්ට ලස්සනයි. මාරම ලස්සනයි view එක. දේ දුන්න දැන් පොඩ නැති වීගෙන යනවා. අර පැත්තෙන් අරගෙන දැන් කූඩාරම ගහමු. මාලිගා තැන්නේ පන්සල තියෙනවා. මං ගන්න කූඩාරම මේක නම් වට්ටම ලස්සනයි. ටෙන්ට් එක ගහගෙන ඔක්කොම වීඩියෝ ටික ටක් ගාලා මේ ටෙන්ට් එක ගාගමුද? හරි. බ්ලොග් ප්ලාස්. ඔයාට මොනවද කියන්න තියෙන්නේ අපේ කැම්පින් දර කඩන්නේ නැද්ද? ලෙසන බොට් මැද්ද? ඔව්. කෙලින්ම පල්ල. මේ දර ටික හොයාගන්න යමු වරේ. හරි. ඕක දාන්න වරේ. ඔව් නැත්තම් බෑ. අපි කන්දේ තව ටිකක් දුරකට ආවා. දාර එකතු කරන්න. මේ බයිසිකල් පැදපු පාරවල් මේවා. ඔව්. මේ ඉන්නේ ඒ වීඩියෝ එකේ තියෙනවා උඩ තිබ්බ ගල් ටික පල්ලෙහාට සික් කරනවා. දැන් ඉතින් අපිට ගල් හොයාගන්න නැතුව ඉන්නේ. ගිනි මැලයක් ගහලා වට කරන්න. මේ මොකක්ද අලියෙක් විතර. Just like the street lights lit this town like a fire in a blaze. කට්ටිය ටෙන්ට් එක ලෑස්ති කරනවා. ඔය හිටු ගිම්බල් එක අර ෆෝන් එක තියලා තියෙනවා.
ඔව් අර පැත්තෙන් ගා. මොනවද තාත්තා ඉන්නවා. ඔව්. අපි ආවේ ලස්සන ස්වභාවික තැනකට. අයි ලස්සන වටපිටාව ගලක් උඩ. ඉතින් ළමයි ටිකත් එක්ක අද ඇවිල්ලා අපි රැය පිටින් ගත කරන්නයි ඉන්නේ. ආයි අපි ටුවර් එකක් අපි ලැහැත්ති කරනවා. ඈතින් මේ මොකද පේන පන්සල? මොකද්ද මාලිගා තැන. මාලිගා තැන පන්සලත් පේන අයිතිය පේනවා. ඉතින් අපි අද රැය මෙතන ගත කරලා අපි ආයි දවසක තවත් කන්දකට යනවා. පිට්ටක්. ඔන්න අපේ ටෙන්ට් එක ගාලා ඉවරයි. ටෙන්ට් එක තියෙනවා. හොඳට ඉඳ තියෙනවා. හම්බල් එක තියෙනවා. මම මෙතන ලොකු අත්තක් දාලා මේ ඔක්කොම මෙතන ගෙනල්ලා කොට ගහන අතට කල්ලු. ඔරේ බේනක් දන්නේ අර හේ නිෂේන් ගින්දර ගහනවා. මේ කියන්න බැරුණා මේ වෙසක් එකට කොළඹ යනවා. යන් සුපිරි වීඩියෝවක් දානවා. සුපිරි වීඩියෝ. අම්බෝ මේ මෙතනද ගහන්නේ අතනද කෙනෙකුට? මේ අපහසුයි මාර්ගය. ග්‍රිප් එක නැති සපත්තුවක් දාන් ආවේ ඒකයි අවුල. යෝ ග්‍රිප් එක නැති සපත්තුවක් දාන් ආවේ ඒකයි දැන් අවුල. ටෝචුත් අල්ලන් ෆෝනුත් අල්ලන් ඔක්කොම අල්ලන්. Be afraid to leave this out. We got this far, don't know how. I see danger in you. ගිනි මැලේ ගාගත්තා. ටෙන්ට් එක පැත්තේ මුකුත් වෙන්නේ. අර දරපු ලංකාව රත් වෙන්න. ඔව්. ඒ ටික වටේ හයිද. දාර ටිකක් අපි තව ටිකක් අවුලන් එමු. අඩේකින් ගත්තොත්. මොකද්ද බම්මේ? අවුටි ගෑ ගන්නේ. විතරක් කළ ජී. කිද්ද බං? බයිසිකල්. නෑ පොඩි දිගටම නාගේ නෑ. යෝ. කවුනේ? ඒ ටිකත් මේකට දාන්න. කට්ටිය සෙට් වෙලා ඉන්නවා. දැන් මෙන්න දාලා තියෙන්නේ. දනියා මෙහෙන් ඉන්නවා මම මෙහෙන් ඉන්නවා. වත් වෙනවද? හෙලෝ. මේවා අන්තිමරනේ දාන්නේ. ඔයගොල්ලෝ කැම්පින් කරාට කමන්නේ. කුණු දාලා. ඔව් කොළ දාලා යන්න එපා. අපි මේ බෑග් එකේ දාලා තියාගත්තා. ඒක දාන්න. නෑ නේ අන්තිමන දාමු. ඔව් අන්තිමට ගානට මේ පොඩ්ඩක් ටෝච් එක ඕනේ. ඇයි? මේ අම්මට කෝල් එකක්. පෑන්නේ දියා මගේ කවුද? විශේ. පෑන්නේ දීවා. පත්තු කර. ඒ ගිනි මැලට දැම්ම නෑ. තියනවාද? පරාට තියෙනවා. සොසේජස් තියෙනවා. කොත්තු මේ තියෙනවා. තා මොනවාද? තව බීම මගදී බිව්වා. ඒවා නෑ. පේනවද? තව අරම්මනම් තියෙනවා. ඔව් කෝඩාරම ඇතුළේ ලයිට් එක ඔෆ් කර. ඕෆ් කරන්න. අවුලක් නැහැ පෙන්ටෝඩ් බැට් එක ඇතුලේ ඕකේ මේක නෙට් එක වහලා වරින් ඔය ඇතුළට සත්තු යනවා. කොටෙන් සින්දුව දාන්න. ඉන්නවා ඇතුලේ මැස්සෝ. මේ මොන හරි පවසන්නෝ ජනප්‍රවාදය මේ කන්දත් එක්ක. මේ ගලට අර දානිකල වගේ පිටසක් කළේ යනවා බස්සනවා. මේක නෙවෙයි ඇඩ් කරලා දෙනවා ඊළඟට. අපි ඊළඟට ඒකට යන්න හිතන්නේ. නිට් ඇවොත් ඉන්නවා. ඔව් මේ පියනවා. කැට් බෑවොත් ඉන්නවා. නෑ පියන ඔන්න ගයිස් අපේ කෑම එක රෙඩි වෙන ගමන් තියෙන්නේ. උඩින් අල්ලහම මේ ටෝච් එක. ජනියා මෙහෙන් දාලා කලවම් කරනවා. දානකොට නැහැ දියා. ඔවින්න. එකත් කඩනවා දානවා. ඒ දුමට අහු වෙනවා. මේ අපි කලින් මේ තම්බ ගත්ත ටික මේ තියෙන දැන් තම්බ ගත්ත ටික ඔක්කොම එකට දානවා. අද ෂෙෆ් මං චෙෆ් අංකලුයි ජනියයි මේ සිතුම්ගේ වීඩියෝ එකත් දාන්න මගේ වීඩියෝ එක බලපු කට්ටිය සිතුම්ගේ වීඩියෝ එක බලන කට්ටිය මගේ වීඩියෝ එකත් දාන්න වීඩියෝ එකේ දේවල් ටිකක් තියෙන්නේ. පරාට ගන්නු මේක පරාට තියෙනවා සොසේජස් තියෙනවා නූඩල්ස් තියෙනවා සොසේජස් ටික බැදෙනවා පුතේ මේක ඔබට කොළ ටික දැන් පරාට එක දාන්න තියෙනවා මෙන්න කොත්තුමියක
කොල්ල ඔක්කොම කෑම කන්නන්නේ. මේ කොළ දාලා යන්න බෑ කොළ ඔක්කොම අරයි ආ. කොළ දාලා යන්න එපා. මේ වාගේ මොකුත් නැති පිකන්නේ නැද්ද මෙන්න මේ. දැක්කේට දානවා අපි. මේව තමයි තියෙන්නේ. මේ කඩුක්ක ගන්න කොහෙද? අපි යන තැන හැඩි කරලා යන්නේ නැහැ. ගෙනාවු බඩුත් තරන් යන්නේ ආයේ. ඔබ දෙන්න පුළුවන්. මේ වගේ ආවහම කට්ටිය මේ කුණු දාලා යන්න එපා ඒක කියන්න ඕනේ. මුග දාලා යනවා. ආ දාලා යනවලු. වතුර බෝතලයක් තියෙනවා තව එකක් අප්පා මේ කිරයිනේ. උඹෙන් දවුල්නේ නා උඹලා අම්මා වුනේ දැක්කා එකන් එනවා උඹ. අයි මේ පොඩි එකක් තිබ්බා. ඒ ලුණු එක තියන්න. තව පොඩි එකක් ගන්න. පොඩි බෝල් එකක්. ආ කට්ටිය මේ කට්ටිය මෙහෙන් කනවා. මං ඉන්නේ. යෝ කට්ටිය කරනවා ඉන්නේ. හඳ පායනවා පේනවා. මේ හඳ පායනවා පේනවා. අර පැත්තෙන් සිරිපාද පේනවා. අර තිතක් වගේ එකක් පේනවා. හරි මැද්ද බලන්න. ඒ සිරිපාද පේන්නේ. අර පේන්නේ. උබන් මේ හඳ දැන් පාන්දර 5යි වෙලාව අපි නැගිට්ටා. පට්ටටම මීදුම හැම තැනම මීදුම මේ හා පැත්තේ තියෙන කන්ද පැහැදිලිව පේන්නේ නැහැ. ඒ තරමට මීදුම. මාලිගා දැන්න පන්සලේ කන්ද පේන්නේ නැහැ. අපි ඊයේ අවුලපු මේ ගිනිමැලේ තාම පත්තු වෙනවා. මේ තාම පත්තු වෙනවා ගිනිමැලේ. අම්බිරාජුත් ඇරිලා මගේ ළම්මේට ඇවුරුනේ. මම පල්ලෙන් ඉඳන් ඉන්නවා. මේ මෙතන නිදන් හිටියේ බොරු මෙතන නිදන් හිටියේ මේ මොන්න බාන්න වීදුම මේ අඩෝ මේ එහා පැත්තේ කන්ද පේන්නේ කියන්කෝ. මේ මාලිගා 5යි ගානක් 5යි හරියටම 5යි. හරියටම 5යි. මීදුම වටේන. මගේ ළම්මේට ඇවුරුනේ මේ මීදුම අම්මා. පල්ලෙ බැලුවොත් පේන්නේ. මුකුත් පේන්නේ අර කොළඹ ලයිට් මුකුත් නැහැ. පේන්නේ නැද්ද ඇත්තටම වහලානේ. අපිට තාවඩකින් මෝර්නින් සන්සෙට් එක බලා ගන්න පුළුවන්. අපි එතකන් ඈරිලා ඉන්න මුකුත් පේන්නේ නැහැ නේ අප්පා. සෙට් බලන්න. මුකුත් පේන්නේ නැහැ. ඒ මාර කරුවල නේ බං මීදුම උනා. පාන්දර පහට මෙච්චර කවුද බං? ඒ අපේ ගෙදර ටි කරුවල නැහැ නේ බං පාන්දර පහට. අපි ගිනිමැලේ ආයි යවුලන්න යන්නේ නැත්තම් සීතලයි. මේ හා පැත්තේ කන්ද පේන්නේ තරමටම මීදුම. නින්ද ගියා. මං ඇහුනේ කොල්ලෙක් මේ ඉන්නේ කෑ ගන්න ගත්තා. ඌ ආයි නිදි. නින්දෙන් කෑ ගන්න ගත්තා. අපි ඊයේ මෙතනනේ හිටියේ. අපි මෙතන මේ හෙන අතල්ලයක් තිබ්බ මේ ටිකේ. කොහොමද අපි ආන්න මෙන්න මේ වගේ මේ බල වගේ හරියට බහැලා හිටියේ. මේ එහා පැත්තේ කිලෝමීටරයක්වත් දුරින් නෙවෙයි කිලෝමීටර දෙයක් නෑ කිලෝමීටරයක් වගේ දුරින් තියෙන කන්ද. මුකුත් පේන්නේ නැහැ. මේගොල්ලන්ට ටෝච් එළිය විතරයි පේනවා ඇත්තේ. ගහකටවත් වදිනවා කියලා පේන්නේ නැහැ. ඒ තරමට මීදුව මේ තියෙන තනි කර. මේ ටෝච් එක යනවා පේනවා. ඒ කියන්නේ පේනවා ඇති නිකන් ඇවිල්ලා වදිනවා ටෝච් එළියට. ඒ කියන්නේ හෙනටම මීදුව. අපේ වුන් මේ හෙන වෙලාවක් ඉඳලා මේ කිනිමැලයක් ගහ ගන්න දඟලනවා. ළඟින්ද පත්තු වෙන්නේ. ඔය කිම්බල් එක තිබ්බ. ඒ අරක මීදුව. අම්මට කින්දර වෙන්න බෑනේ. කවුරුත් නැහැ කින්දර වෙන්නන්න පුළුවන් නේ. ඕම මේම පේන්නේ නැහැ. ඉස්සරහින් එකව පේන්නේ නැහැ. ෆෝන් එකේ හිටන් අදිනවා. මේ දැන්න චුට්ටක් පේනවනේ. ඔව් චුට්ටක් පේනවා. පොඩ එළිය. මොකොත් මේ ලයිට් මොකොත් නැතුව ටෝච් නැතුව පේන ලයින් එකක් තියෙනවා මේ ලහර පාල ගස්සේ. බලමු අපි සන්සෙට් එක. අපරාධේ බලන්න තිබ්බලා මරු ඊයේ හවස එක වගේ ඊයේ හවසත් සන්සෙට් එක හරියට බලා ගන්න බැරි වුණා. ෆ්ලෑෂරේ දැම්මාම තමා මීදුම ගතිය පේන්නේ ෆෝන් එකට. නැත්තම් ෆෝන් එකට පේන්නේ නැහැ. මේ පින් සීන් එකේ තියෙන ආදල්ම ටයිම් එක තමයි මේක. මේ එන ආදල්ලයක් තියෙන්නේ මේ වෙලාවට. මේ පැත්තෙන් ඉර පායන්නේ ඒක පේන්නේ නැහැ. දැන් තමයි මාරම ලස්සන view එක. ඇයි දුර පේන්නේ නැහැ. මේ ළඟ හරි විතරයි වෙන්නේ. දැන් ලාවට එළිය වැටිලා තියෙනවා. අපේ කට්ටිය කහපු ගිනිමැලේ තියෙනවා. මේ ආර ලස්සනයි ඉරු එක උදේට තමයි. දැන් නම් පේනවා මාලිගා දැන්න කන්දෙන් භාගයක් චුට්ටක් පේනවා.
ඉර පායගෙන ඉර පේන්නේ නැහැ. ඒත් එළිය වැටිලා තියෙනවා පේනවා. මම පෙන්නන්නම් පට්ට ලස්සනයි. අර පැත්තේ ලාවට තැඹිලි පාටට පේනවා. ඉරද කොහෙද? ඔව්. අමුතු ගැතියක් තියෙනවා මේ පාන්දර මේ ලාවට. ඔව්. මම එලාම් දින නැගිට්ටෙත් මේක බලන්න. අර ඒ සන්සෙට් එක පේනවා මේ. මේ ටයිම් ලැප්ස් වීඩියෝ එකක් ගන්න මේ කට්ටියටම ගන්න. කට්ටියම නැගිටලා ඉන්නේ. මේ සන්සෙට් එක බලන් ඉන්නේ ඉර වායනවා. දැන් නම් මීදුම ගොඩක් අඩු වුණා. දැන් අර කඳු සෙට් එක පේනවා. මම අර කඳු සෙට් එක තමයි පේන්නේ නැහැ. කිව්වේ වැඩි දුරක නෙවෙයි කිලෝමීටරයක් වත් නැහැ. ඒ කඳුරේ පේන්නේ නැහැ. අපේ කට්ටිය දර හොයන් එනවා. වීඩියෝ එක ගන්න සෙට් කරගෙන ඉන්නේ ටයිම් ලැප් වීඩියෝ. මීදුම අඩු වීගෙන ගිහිල්ලා දැන් පේනවා ලස්සනට view එක පොඩ්ඩක් දැන් මේ පැත්තේ පේනවා අඩුයි පල්ලෙහා. මේ පැත්තේ ඉර පායනවා සුපිරියට පේනවා. ඇහිලා තියන්නේ මේ ගස් ටිකට ඉර පායනවා. ඔව් වෙලාව දැන් හරියටම 6යි. මෙහෙම තමයි view එක තියෙන්නේ. බලමු උඩට ගිහිල්ලා. තියෙනවා මේ පැත්තේ මාලිගා තැන්නේ පන්සල පේනවා. මේ ගමනේ ලස්සන ෂෝට් වීඩියෝ කෑල්ල එකක් බලා ගන්න ඕන ඕගොල්ලන්ට මගේ Instagram page එකට යන්න වෙනවා. ස්ටන්ට් ජනියා ඒකේ දාලා තියෙනවා සුපිරිම මේ වීඩියෝ ක්ලිප්ස් ටිකක් මේ ෂෝට් වීඩියෝ ටිකක් මේකේ මේ ගමනේ ලස්සන වීඩියෝ ටිකක් තියෙනවා බලන්න ගිහින්. ඊටත් වඩා පට ලස්සන ඊහවස view වෙනවා. කට්ටියට කියන්නේ අස් කරලා යන්න මේ වගේ තැනකට ආවම මේ දැකලා තියෙනවා ගොඩක් අය සවුත් කරලා දාලා යනවා. කලින් පාර අපි අර හරියට දැක්කා ඉටි කොළනම් මනම් ගොඩක් දාලා මේ සවුත් කරලා ගිහලා තිබ්බා. හේම කරලා යන්න එපා. මේනේම අරන් යන්න බෝතල් අරන් මනම් ගේන බෝතල් අරන් මනම් ඔක්කොම ටික බෑග් එකට දාගෙන හිමම අරන් යන්න තියෙන්නේ. වීඩියෝ ගොඩක් දුර ඩවුන් හිල් එකක් හදන වීඩියෝ එකක් හරි පදින වීඩියෝ එකක් හරි වෙයි බලන් ඉන්න. නැත්තම් සර්කල් ගන්න කියලා කට්ටිය කියලා ගාන විදිය කියලා දෙන්න කියලා තිබ්බා. ඒක දාන්න ඉඩ තියෙනවා. ඒ දෙකක් තමයි වැටෙන්න ඉඩ තියෙන්නේ. කියන්න බෑ වෙන එකක් වෙන්නත් ඉඩ තියෙනවා. ආයි මේ වගේ කැම්පින් එකක් අයිඩියා එකක් නැහැ. බලමු ආයි සිතුම් එක සෙට් කරලා තමයි වීඩියෝ එකක් ගන්න නම් එයා channel එකට වීඩියෝ එකක් ගන්න සෙට් වෙනවා. බලමු ඊළඟ ඩවුන් හිල් වීඩියෝ එකක් තමයි ගොඩක් දුරකට වැටෙන්න ඉඩ තියෙන්නේ. ඩවුන් හිල් එකේ හදන වීඩියෝ. හදලා මේ අපි ආවේ ඩවුන් හිල් කරන ට්‍රැක් එක වගේ එක දිගේ දැන් ඒකට නම් දුරයි මෙතන මේක ඊට තව ටිකක් දුරින් තියෙන්නේ. ඒකේ වීඩියෝ එකක් දානවා. ඒකේ පදින එකයි ප්‍රොෆෙෂනල් ඩවුන් හිල් ට්‍රැක් එකක වීඩියෝ එකක් දාන්න හිතන් ඉන්නවා. බලමු ඒකත් වැටෙන්න ඉඩක් තියෙයි. කටිල්ල තිබ්බ විතර ටියුටෝරියල් ටිකක් වැටේ ඉස්සරහට. එහෙනම් channel එකත් එක්ක සෙට් වෙලා ඉන්න. අපි දැන් පල්ලෙහාට යන්න හදන්නේ. subscribe කරලා තියාගන්න කට්ටියට share කරන්න. සිතුම්ගේ වීඩියෝ එක දායි දැම්මොත් මම first comment එකේ link කරලා තියන්නම්. link එක දාලා pin කරලා තියන්න. ඒක බලන්න. ඒකත් මේකේම කැලලක් තමයි. තව වීඩියෝ එකකින් සෙට් වෙම වෙනවා. අදට මෙච්චරයි. අර පැත්තේ ලස්සනට view එක වෙනවා. යම් පල්ලෙහාට. යම්